ආයුබෝවන් මිතුරනි, අද අපි යන්නේ සුප්‍රසිද්ධ හෙලිකොප්ටර් යානාවක් ගැන කතා කරන්න. අද Boeing AH-64 Apache ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කැමති නම් මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. මේ වගේ videos ටිකටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. Boeing AH-64 Apache යනු ලෝව වඩාත්ම දියුණු සහ සටන් ශක්තිතාවය ඔප්පු කරන ලද ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්. සමීප ගුවන් සහාය, යුද්ධ ටැංකි විනාශ කිරීම සහ යුද පිටියේ ආධිපත්‍ය පැතිරීම සඳහා නිර්මාණය කර ඇතිය වර්ෂ 1980 ගණන්වල සිට එක්සත් ජනපද හමුදාවේ සහ බොහෝ මිත්‍ර රටවල ප්‍රධානතම හෙලිකොප්ටර් යානය වී ඇත. Apache එහි මාරාන්තික අවි දියුණු ගුවන් යාන තාක්ෂණය සහ සටන් හැකියාවන් සඳහා ලෝක ප්‍රසිද්ධයි. මේ නිර්මාණය සහ සංවර්ධනය ගැන සොයා බැලීමේදී වියට්නාම් යුද්ධයෙන් පසු එක්සත් ජනපද හමුදාවන්ට විශිෂ්ට හැකියාවලින් යුතු ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන් Hughes Helicopters, McDonnell Douglas සහ Boeing Defense Space and Security යන ආයතන ත්‍රිත්වය විසින් මෙම යානය නිර්මාණය කරන ලදී. තම පළමු පියාසරිය වර්ෂ 1975 සැප්තැම්බර් 30 වන දින සිදු කළ අතර ඇමරිකානු ගුවන් හමුදා සඳහා ඉදිරිපත් කෙරිණි. මෙහිදී Bell Helicopters විසින් Bell YAH-63 නම් යානය ඉදිරිපත් කළ අතර එය පරදා Apache යානය වර්ෂ 1976 දී මහා පරිමාණයෙන් නිපදවීම සඳහා ඇමරිකානු රජයේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. Hughes, McDonnell Douglas සහ පසුව Boeing විසින් ඒකාබද්ධව නිර්මාණ කටයුතු සිදු කළ අතර වර්ෂ 1986 අප්‍රේල් මාස ඇමරිකානු ගුවන් හමුදා සඳහා හඳුන්වා දෙනු ලැබිය. වර්තමානයේ වන විට යානා ඒකක 5000කට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් නිපදවා ඇත. දැඩි ලෙස සන්නද්ධ, වේගවත් සහ යුද්ධ ටැංකි වලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා නිර්මාණය කර ඇතිය නවීන ප්‍රහාරක හෙලිකොප්ටර් බල ඇණිවල පොදු නාරටිය බවට පත් විය. යානයේ පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී කාර්ය මණ්ඩලය සඳහා සමාජිකයන් දෙදෙනෙකු අවශ්‍ය වන අතර ඔවුන් නියම සහ තුවක්කුකරු ලෙස හඳුන්වා දිය හැකියි. දිගින් මීටර් 17.7ක් පමණද, රොටර් විෂ්කම්භය මීටර් 14.6ක් පමණද, උස මීටර් 4.6ක් පමණද වෙනවා. ශුද්ධ බර කිලෝග්‍රෑම් 5200ක් පමණද, උපරිම ගුවන්ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 10400ක් පමණද වෙනවා. මීට අමතරව මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 293ක් පමණ වේ. වරක් ඉන්ධන පුරවාගත් පසු මෙහෙයුම් පරාසය කිලෝමීටර් 476ක් පමණ වේ. එන්ජින් දෙසට අවධානය යොමු කිරීමේදී General Electric T700 GE701 turbo shaft එන්ජින් දෙකක් මගින් යානයට බලය සැපෙන අතර එක් එන්ජිම සඳහා අශ්ව බල 1690ක්ද, පසුව AH-64 AD9 එන්ජින් සඳහා අශ්ව බල 1890ක් පමණද බලයක් සැපේ. මෙහි ආයුධ කෙරෙහි අවධානය යොමු කිරීමේදී අංශක 360ක් භ්‍රමණය වන වට 1200ක් සහිත මිලිමීටර් 30 M230 තුවක්කුව, සාමාන්‍ය භූමි ප්‍රහාර සඳහා Hydra 70 rocket, AGR-20 APKWS Racer Guided Rocket, කිලෝමීටර් 8ක් පමණ දුර සිට යුද්ධ ටැංකිය විනාශ කළ හැකි AGM-114 Hellfire ටැංකිනාශක ප්‍රාථමික අවිය, ගුවනේ සිට ගුවනට දියත් කළ හැකි සතුරු හෙලිකොප්ටර් හෝ ඩ්‍රෝන යානාවලින් ආරක්ෂා වීම සඳහා Stinger AIM-9 සහ ඊශ්‍රායල් ප්‍රභේද සඳහා දිගුදුර මෙහෙයුම්වලට භාවිතා කළ හැකි ටැංකිනාශක මිසයිල් වැනි අවි ආයුධ මේ යානාවලට යොදා ගැනේ. මෙහි විශේෂතා කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉදිරිපස තුවක්කුකරු සහ පසුපස නියමවා සහිත විශේෂිත ටැන්ඩම් නියම කුටිය, මිලිමීටර් 23 උණ්ඩවලට පවා ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇති බර සන්නාහ සහිත බඳ, ඉහළ බලය සහ වේගය සපයන දිත්ව T700 GE701 එන්ජින්, රාත්‍රී දර්ශන හැකියාව එනම් night vision, ඉලක්කගත පද්ධති සහ රේඩාර් විශේෂාංග පද්ධති, අංශක 360ක් භ්‍රමණය වන මිලිමීටර් 30 තුවක්කුව වැනි විශේෂාංග දැක්විය හැකියි. මෙහි ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කිරීමේදී AH-64A, AH-64B, AH-64D සහ AH-64E යන ප්‍රභේද හඳුන්වා දිය හැකියි. AH-64A පළමු නිෂ්පාදන ප්‍රභේදය වේ. AH-64B යෝජිත ඊළඟ ප්‍රභේදයක් වුවද නිෂ්පාදනය අවලංගු කරන ලදී. AH-64D සඳහා වඩා හොඳ ඉලක්ක ලුහු බැඳීමට AN/APG-78 ලොම්බෝ රේඩාර් එකතු කරන ලදී. ඒ වර්ෂ 1997 දී. AH-64E Guardian යනු ශක්තිමත් එන්ජින්, වඩා හොඳ සංවේදක සහ ඩ්‍රෝන පාලන හැකියාව සහිත නවතම අනුවාදයයි. තවද Rolls-Royce එන්ජින් සහිත වෙස්ට්ලන්ඩ් හෙලිකොප්ටර් විසින් ඉදිකරන ලද බ්‍රිතාන්‍ය Apache WAH-64D UK ප්‍රභේදය වර්ෂ 2019 දී ඉන්දියානු ගුවන් හමුදාව සඳහා AH-64E ඉන්දියානු Apache අනුවාදය විශේෂ කොට සැලකිය හැකි තවත් ප්‍රභේද දෙකකි. මෙම යානාවල සටන් ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමේදී Apache යානා වසර 30කට වැඩි කාලයක් තිස්සේ සෑම ප්‍රධාන එක්සත් ජනපද හමුදා ගැටුමකදීම භාවිතා කර තිබෙනවා. ගල්ෆ් යුද්ධයේදී මෙම යානාවල පළමු ප්‍රධාන සටන් භාවිතය දැකිය හැකි වූ අතර
අතර එහිදී ඉරාක යුද්ධ ටැංකි 500කට අධික ප්‍රමාණයක් සහ වාහන 100 ගණනක් විනාශ කර දමනු ලැබිය. ගුවන් ආරක්ෂක ස්ථාන විනාශ කිරීම සඳහා ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. ඉරාක යුද්ධයේදී නාගරික යුද්ධ සහ කැරලි විරෝධී මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද අතර බැග්ඩෑඩ් ආක්‍රමණය අතරතුර ඉරාක හමුදාවන්ට පහර දෙන ලදී. ඊට අමතරව ෆලූජා සහ මොසූල් වැනි නගරවල සමීප ගුවන් සහාය ලබා දෙන ලදී. ඇෆ්ගනිස්තාන යුද්ධයේදී කඳුකර සටන් සහ කැරලිවලට එරෙහිව භාවිතා කරන ලදී. තාලිබාන් සහ අල් කයිඩා සටන්කරුවන්ට එරෙහිව ඉතා ඵලදායී විය. තවද වර්ෂ 2000 ගණන්වල සිට වර්තමානය දක්වා ඊශ්‍රායල මෙහෙයුම්වලදී බහුලව මෙම යානා භාවිතා විය. එහිදී හමාස් සහ හිස්බුල්ලා වරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාරවලදී ඊශ්‍රායල් අපාචි හෙලිකොප්ටර් යානා භාවිතා කරන ලදී. ඒවා වඩා හොඳ ඉලෙක්ට්‍රොනික යුද්ධ සහ මිසයිල් මඟ පෙන්වීම සඳහා නවීකරණය කර ඇත. සිරියානු සිවිල් යුද්ධයේදී ISIS බලකොටුවලට පහර දීම සඳහා එක්සත් ජනපදයේ විසින් මෙම යානා භාවිතා කරන ලදී. තවද හමුදා සහාය සහ හමුදා රථපෙළවල් වල ආරක්ෂාව සඳහා යොදවා ඇත. වර්තමානයේ පවතින යුක්‍රේන ගැටුමේදී අනාගත භාවිතය සඳහා විභෝග පරීක්ෂා කිරීමට රුසියානු සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදයේ යුක්‍රේනයට AH-64 Apache යානා ලබා දී ඇත. මෙහි වඩා ඵලදායී ලක්ෂණ ලෙස අතිශයින්ම බලවත් ආයුධ, මැෂින් තුවක්කු සහ කුඩා මිසයිල් වලින් සිදුවන හානිවලට ඔරොත්තු දීම, උසස් රේඩාර්, රාත්‍රී සහ සියලු කාලගුණ තත්ත්වයන් යටතේ මෙහෙයුම් සිදු කිරීමට ඇති හැකියාව, වේගවත් සහ ක්ෂණික හැරවීම් කළ හැකිවීම වැනි කරුණු දැක්විය හැකියි. දුර්වලතා ලෙස මිල අධිකවීම, එනම් යානා ඒකකයකට ඩොලර් මිලියන 35ක් පමණ පිරිවැයක් දැරීමට සිදුවීම, නඩත්තු වියදම් අධිකවීම, මෑන් පෑඩ්ස් වලට ගොදුරු විය හැකිවීම, ඉහළ ඉන්ධන පරිභෝජනය සහ කෙටි පරාසය වැනි කරුණු දැක්විය හැකියි. එක්සත් ජනපද හමුදාව ෆියුචර් වර්ටිකල් ලිෆ්ට් වැඩසටහන යටතේ ඊළඟ පරම්පරාවේ හෙලිකොප්ටර් සඳහා අවධානය යොමු කරමින් සිටී. නමුත් මෙම යාන තවත් බොහෝ කාලයක් ඇමරිකානු සහ මිත්‍ර හමුදාවල සේවයේ පවතිනු ඇත. බොහෝ රටවල් ඔවුන්ගේ හමුදා සඳහා නව අපාචි යානා මිලදී ගැනීම හෝ පවතින යානා වැඩිදියුණු කිරීම සිදු කරමින් පවතී. අවසාන වශයෙන් AH-64 අපාචි යනු ලොව හොඳම ප්‍රහාරක හෙලිකොප්ටරය යයි කීම වරදක් නැත. ඒ යුද්ධ පිටියේ මානාන්තික විරුද්ධවාදියෙකු වන අතර මෙතෙක් පැවති යුද්ධවලදී එහි අවශ්‍යතාවය මනාව ඔප්පු කර ඇත. එමෙන්ම තවත් දශක ගණනාවක් සේවයේ පවතිනු ඇත. ඉතින් ඕක තමයි මේ අපාචි යානාවල විස්තර. ඔයා මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. like කරන්න, අපේ videos වලට comment කරන්න, ඒ වගේම share කරන්න. අපි නැවත දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.